හා යාළුවනේ ආදරයේ ළඟ විරාව නිර්මාණය වන්නේ ඇයි? එය තුල ඔබ නොදන්න සත්‍ය කතාව මම ඔයාලට හරියට මනා අවබෝධ කරලා දෙන්න හිතුවා. ඊට කලින් සත්‍යවාදී සියලු දෙනා සඳුන් ලොක්ස් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා ඉමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ ආදරය කරන වැඩි හරියක් තමන් පතපු ආදරේ නෙවෙයි එතනින් ඔබට ගිහිල්ලා දෙවෙනි කසාදෙක තමයි වැඩි හරියක් ජීවත් වෙන්නේ. ඒට මුල්ලු හේතුව තමයි අපේ ආදරයේ මූලාරම්භය. අපේ ආදරයේ මූලාරම්භය වන්නේ හැඟීම් මත තමයි මිනිස්සු ආදරයේ නිර්මාණය වන්නේ. එතකොට ඒ ලස්සන ඇස්වල තියෙන දේවල් එතකොට ඒ ශරීරයට ගැළපෙනවයි කියන මතවාදයෙන් තමයි දෙන්න ආදරේ ආරම්භ කරන්නේ. එක්ක හිනාව. එතකොට ඒ හැඟීම් මත තමන්ගේ සිත ගියොත් එම මම මෙයාට දැන් කෙල්ලෝ එමය කෙල්ලෝ මම මෙයාට ආදරේ කියලා ගියොත් එම ඒ කෙල්ල ඒ කෙනා පතනවා. එතකොට කොල්ලොත් එමය. කොල්ලොත් මම මෙයාට ආදරේ කියලා ගියොත් එම ඒ කෙනා පතනවා. එතකොට දෙන්න ආදරෙන් එකතු වුණාම හැඟීම් මත තමයි දෙන්න ආදරෙන් එකතු වන්නේ. ඊට පස්සේ සිතුවිලි එකින් එකට සංසන්දනය කරගන්න බැරුණාම දෙන්නට දෙන්න ජීවිතේ එපා වෙනවා. මොකද ඒ වෙලාවේ හැඟීම් මත එකතු වුණාට ගෑණි හිතන්නේ ගෑණිට ඕන විදිහට මිනිහා ඕන ඉන්න ඕනේ කියලා. මිනිහා හිතන්නේ මිනිහට ඕන විදිහට ගෑණි ඉන්න ඕනේ කියලා. ඔන්න ඔය මතවාදය නිර්මාණය වෙන තැන හැම තැනකම විරාව නිර්මාණය වෙනවා. ඒක තමයි මුල් හේතුව. එතකොට මිනිස්සු කරන්නේ හැඟීම් වලට වහල් වෙලා ආදරෙන් එකතු වෙලා සිතුවිලි සංසන්දනය කරගන්න බලනවා. ඒ කියන්නේ ගෑණි බලනවා ගෑණිට ඕන විදිහට මිනිහ තියාගන්න, මිනිහා බලනවා මිනිහට ඕන විදිහට ගෑණි තියාගන්න. ඔය තුල කිසිම යථාර්ථයක් නැහැ. ඔය තුල කිසිම සැනසීමක් නැහැ. ඕක දෙදරලා සම්පූර්ණයෙන්ම විනාශයට එනවා. එතකොට ඔතන කවුරු හරි කාට හරි එක දීලා අල්ලගෙන ඉන්න තැන තමයි යන්තම් හරි පෞල් ජීවිතයක් ඇදගෙන යන්නේ. එතකොට මෙන්න මේකයි විරාව නිර්වාණය වෙන්න මුල්ම හේතුව. එතකොට මේට තිරසාර විසඳුම තියෙන්නේ මිනිසාගේ සිතුවිලි තුල. එතකොට ඔබ ආදරය කරන්න ඕනේ ඔබේ ජීවිතේට සරලන විදියට අනිකා කෙරේ සිතුවිලි ඒට සමානව තියද කියලා ආදරෙන් එකතු වෙන්න කලින් කතා බහ කරලා ඒ තුල තිරසාර විසඳුමකට එන්න ඕන. ඒක තමයි. ගොඩක් කල් ආදරය කරලා එකතු වෙන කට්ටිය ආදරෙන් සතුටින් ජීවත් වෙනවා. මොකද ඒ අය බැඳෙන්නේ මනසින්, හදවතින්. ඒ සිතුවිලි එක්ක බැඳෙන්නේ. එතකොට ආදරය සත්‍යමත්ව ගෙනියන්න නම් සිතුවිලි එක්ක බැඳෙන්න ඕනේ. කාම හැඟීම් මත නිර්මාණය වන ආදර වැඩි කල් යන්නේ නැහැ. මොකද ඒ කාම හැඟීම් ළඟ නිර්මාණය වෙන ආදරයට එකතු වුණාට ඒ තුල සිතුවිලි සමාන නැහැ. සිතුවිලි සමාන වෙන්න ඕනේ. එතකොට ඒක එකට එක ඒ සිතුවිලි තුල එකිනෙකා අතර වටිනාකම් නිර්මාණය වෙන්න ඕනේ. ඒ තුල තමයි ආදරය සෙනෙහස නිර්මාණය වෙන්නේ. ඒ ආදරය සෙනෙහස ඒ තුල නිර්මාණය වෙනෝ නම් ඒ දෙන්නට දිග් ගමනක් ආදරෙන් යන්න පුළුවන්. ඒක ස්ටඩි කරන්න නැතුව හැඟීම් වලට වහල් වෙලා ආදරය කරන්න ගියොත් ඒ තුල විරාව අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. එතකොට අපි ආදරය කරන්නේ සතුටින් ජීවත් වෙන්න. එතකොට සතුට කොතනද තියෙන්නේ? එතකොට අපරෝවන විදියට අපේ කාන්තාව ඉන්න ඕනේ. එතකොට කාන්තාවට ඕන විදියට තමන්ගේ පිරිමියා ඉන්න ඕන. එතකොට දැන් මම පිරිමියෙක් වශයෙන් මම කැමති මගේ කාන්තාව මට ඕන විදියට ඉන්නවා. එතකොට ඒ කාන්තාවට ලොකු රෙස්ට් එකක්. එතකොට මට ඕන විදියට එයා ඉන්න ගියාම එයාට අමාරුයි. එතකොට එයාගේ ජීවිතේ හැඩ ගැහිලා තියෙන්න ඕනේ මට ඕන විදියට. අන්න ඉන්න ඕනේ. එයා ඉන්න විදිය මට ඕන විදිය තමයි එයා ඉන්නේ. එතකොට එයාගේ ජීවිතේ හැඩ ගැහිලා තින්නේ මට ඕන විදියට. එතන තමයි ආදරේ ලස්සන වෙන්නේ. නැත්තම් මට ඕන විදියට එයා ඉන්න ඕනේ කියන මතවාදෙ හිටියොත් එතන ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒකයි මම කියන්නේ සිතුවිලි එකට සංසන්දනය කරලා අපේ ආදරය ලස්සනට නිර්මාණය කරගන්න ඕනේ. එතකොට ආදරයේ ආරම්භය හැඟීම් මත නිර්මාණය වුණොත් එය තුල විරාව අනිවාර්යෙන් නිර්මාණය වෙනවා.
එතකොට ඔබ ආදරය කරන්න කලින් ඔබේ හැඟීම් මත යන්නේ නැතුව ඔබේ සිතුවිලි එකින් එකට සංසන්දනය කර බලන්න. දැන් මං ආදරය කරනවා. එයා මගේ සිතුවිලි වලට සමානව තමයි එයාගේ සිතුවිලි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට අපි ලස්සනට ආදරය අරගෙන යනවා. බාහිරින් පොඩි ප්‍රශ්න එනවා. ඒත් අපි ඒව කතා කරලා විසඳ ගන්නවා. එතකොට අපේ ආදරේ ලස්සනට පිරිපුන්ව ඉදිරියට ගෙන යන්න අරගෙන යනවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. වෛරය එන්නේ නැහැ. වෙන් වුණත් එන්නේ ආදරයෙන්, එක් වුණත් එක්කන්නේ ආදරයෙන්. එතකොට අපි කවදාවත් වෙන්නේ නැහැ. අපි මතු භවයටත් මේ ආදරය මේ විදිහටම අරගෙන යනවා. මොකද ඒක ඒ තරම් ඒ තුල වටිනාකමක් තියෙනවා. මොකද දෙන්නගේ සිතුවිලි එක සමානයි. අර ගැහණියේ පිරිමියෙක් වශයෙන් වෙන්ව සිටියට සිතුවිලි එක සමානයි. අපේ සිතුවිලි වලට පණ ඇරලා ආදරේ. අන්න ඒ තැනට ඔබගේ ආදරය ගෙනියන්න. නැත්තම් හැම තැනකම විරහව නිර්මාණය වෙනවා. ඒ කියන්නේ ආදරේ සම්පූර්ණයෙන්ම පිරිපුන් වෙන නම් මිනිසා සිතුවිලි වලට තමන්ගේ සිතුවිලි වලට අනිකාගේ සිතුවිලි සමාන නම් ඒ මතවාදය තුල දෙන්නා කෙරෙහි ලොකු වටිනාකමක් නිර්මාණය වෙනවා නම් ඒ තුල ලස්සන ආදරයක් නිර්මාණය වෙනවා. ඒ ආදරය අවංකව සිතට එකඟව ප්‍රතිපත්තියක් වශයෙන් ජීවිතයට අරගෙන යන්න. එහෙම වුණොත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. එහෙමනම් ඔබට ජය.